සෙත්සුව ප්‍රාණජීව ඔබ වෙත ගෙන එන ප්‍රාණ ටීවී සහෘද කතිකාවත් සමගින් අද දවසේ අපි කතා බහ කරන්නට සූදානම් වෙන්නේ ඉතාමත් සුවිශේෂී වූ කාරණාවක් සම්බන්ධව. සෙත්සුව ප්‍රාණජීව නිරන්තරයෙන්ම ඖෂධීය නිෂ්පාදන ජනගත කරන්නේ මිනිසුන්ගේ ශාරීරික සුවපත් භාවය වෙනුවෙන්. නමුත් ශාරීරික සුවපත්ව තිබූ පමණින් මිනිසෙකුගේ ජීවිතය සර්ව සම්පූර්ණ වෙන්නේ නැහැ. මනස සුවපත් කර ගැනීමත් ඊටම වැදගත්. අද දවසේ අපිත් එක්ක සහසම්බන්ධ වෙන මේ සම්පත්දායිකාව මනස සුවපත් කරන්නට එහෙම නැත්නම් දරුවන්ගේ මානසික සුවපත් භාවය ඇති කරන්නට ඊට සුවිශාල කාර්යභාරයක් කරන තැනැත්තියක්. ඊටම ආදරයෙන් සාදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා ඉන්ද්‍රාණි කොස්තා මහත්මිය. ආයිබෝන්. ඔබතුමිය ඊට දීර්ඝ කාලයක් රාජ්‍ය සේවයේ කටයුතු කරන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහකාර අධ්‍යක්ෂකවරියක් විදිහට ඉතා දීර්ඝ කාලයක් ඒ විදිහට වැඩ කරගෙන ඉන්න අතරේ හැබැයි ඔබ බොහෝ දුරට මේ දහම් අධ්‍යාපනය සහ මේ දහම් පාසල සම්බන්ධව අත්හැරින්නේ නැහැ. ඔබ මාදින්නාගොඩ ශ්‍රී නන්ද දහම් පාසලේ උපප්‍රධාන ආචාර්යවරියක් ලෙසත් ඉතා දීර්ඝ කාලයක් කටයුතු කරනවා. හැබැයි මේ කටයුතු කරන අතරේ දැන් අපිට හිතනවා රාජ්‍ය සේවයේ වැඩ කරපු කෙනෙක් එහෙම නැත්නම් රාජ්‍ය පරිපාලනය සම්බන්ධව මේ ඇඩ්මිනිස්ට්‍රේෂන් වර්ක් එකක හිටපු කෙනෙක් කොහොමද මේ දරුවෝ වෙනුවෙන් නැත්නම් මේ මනෝපදේශනය වගේ විෂයකට යොමු වෙන්නේ. ඒක අපිට මම හිතන්නේ කතාවේ ඉදිරියේදී දැනගන්න පුළුවන් වෙයි. මම ඇත්තටම ආරම්භයක් විතර කැමති ඔබතුමීගෙන් දැනගන්න මේ රාජ්‍ය සේවයේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කියන්නේ ඊටාම සුවිශේෂී වූ ආයතනයක්. එහි ගත කරපු ඒ රාජ්‍ය සේවයේ ඉතිහාසයෙන් පොඩ්ඩක් අපි කතා බහ ආරම්භ කරමු. ඔව් සාරංග ඉස්සෙල්ලම මම පළමුවෙන්ම ස්තුතිය පිරිනමනවා අද මේ දින වැඩසටහනට ආරාධනා කිරීම සම්බන්ධව ප්‍රාණ ටීවී ආයතනයේ කළමනාකාරීත්ව මණ්ඩලය ඇතුළු සියලුම දෙනාට. ඒ වගේම මගේ ජීවිතේත් වැදගත්ම දවසක් වෙනවා අද දවස. ප්‍රමිති ආයතනය ගැන කතා කරනකොට මම ප්‍රමිති ආයතනයට බැඳුනේ 1989 මාර්තු මාසයේ. මම වසර 34ක් පුරාවට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ යතුරු ලේඛිකාවක් ඉංග්‍රීසි බඳවා ගැනීමෙන් රාජකාරිය ආරම්භ කළ මම වසර 34කට පසුව සහකාර අධ්‍යක්ෂවරියක් ලෙස මගේ සේවය නිමා කරන්නට ලැබීම මා ජීවිතයේ ලැබුණු වාග්යක් කියලා මම සැලකනවා. ඒ වගේම තමයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ගැන කතා කරන විට රටේ වැදගත්ම ආයතනයක් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය. මා ඒ තුලින් මගේ රාජකාරියට, මගේ වෘත්තියට මා ගොඩාක් දේවල් ජීවිතයට ලබා ගත්තා. කොහොමද කළමනාකරණය කරන්නේ? කොහොමද තත්ත්ව පාලනය? කොහොමද 5S සංකල්පය? ISO 9000 14000 ආදී පද්ධති සහතික ක්‍රමයන් ගැනත් මා විශාල දැනුමක් ලබා ගත්තා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය තුලින්. මේ රාජකාරී කරන අවස්ථාවේදී මම රාජකාරියට විතරක් නෙමෙයි සාරංග මා බාහිර හැම ක්‍රියාවකදීම මගේ දායකත්වය ලබා දුන්නා. මා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ වසර 34 පුරාවටම නිල නිවේදිකාව වශයෙන් කටයුතු කළා. සෑම උත්සව අවස්ථාවන්ම ඒ වගේම ආයතනයේ තිබෙනා වූ බාහිර කටයුතු, ආගමික කටයුතු, ක්‍රීඩා කටයුතු මේ හැම දෙයකම මා රාජ්‍ය සේවයේදී සිටමින් නිරත වුණා. ඒ වගේම මගේ ජීවිතේ ලබා ගන්න පුළුවන් වුණු සෑම අත්දැකීමක්ම මගේ ෆැමිලි ලයිෆ් එකටත් සමාජ ජීවිතයටත් මා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය තුලින් ලබාගත් දේ බොහෝයි. ඒ නිසා මා වැඩසටහනට ආරම්භයක් ලෙස මා සේවය කළ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ කෘතවේදීත්වය පළ කරන ගමන් එච්චරක් විතරක් නෙමෙයි සාරංග. මා අවුරුදු 19න් තමයි රැකියාව ආරම්භ කළේ. මා මැග්නම් එක්ස්පෝර්ට්ස් ආයතනයේ පෙරේරා සහ පුත්‍ර සමාගමේ රැකියාව කළා. මා ඒ තුනෙන්ම ලැබූ ඒ අත්දැකීම් තුලින් තමයි සමාජයට මෙවන් වූ කාර්යයක් කරන්න පුළුවන් වුණේ. ඉතින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සේවය කිරීම ගැන මට ඉඳගෙන ඉන්නකොට මගේ සේවා කාලය තුල මා රාජ්‍ය වෙනුවෙන් රජය වෙනුවෙන් ඉටු කළ ඒ කාර්යයන් පිළිබඳව සතුටින් යුක්තව පුටුවක ඉඳගෙන කල්පනා කරමින් ජීවත් වෙනවා. ඒ කියන්නේ අපි කල යුතු මොහොතේදී හරියට කරා නම් අපිට ඒ නිමාවේදී ඒ සතුටින් සිහිපත් කරන්නට පුළුවන්. බොහෝ දුරට අපි රාජ්‍ය සේවයේදී කරගන්නා වූ එක්තරා වරදක් තමයි ඉන්ද්‍රාණි මැඩම් අපි ඒ රාජකාරිය අපි අවංකව කරන්නේ නැහැ. එතකොට අපි ආව රාජකාරිය නිමාව මොහොතේදී අපේ විශ්‍රාමික ජීවිතය පිළිබඳව පොඩි කොස්සක් හිතේ තියෙනවා. අපි අපේ යුතුයකම රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන්, මේ අනාගත පරපුර වෙනුවෙන් කරාද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. මම හිතනවා ඔබතුමිය අය පරිපූර්ණව ඉෂ්ට සිද්ධ කළ නිසා
ඒ විශ්‍රාමික ජීවිතය ඔබ විශ්‍රාමික විදියට ගත කරන්නේ නැහැ. නමුත් රාජ්‍ය සේවයේ අත්දැකීම් මේ මොහොතේ පෞද්ගලික අංශයටත් ලබා දෙමින් ඔබ මේ මොහොතේ ලංකාවේ ප්‍රසිද්ධ ආයතනයක මානව සම්පත් කළමනාකරණ විදියක් විදියට කටයුතු කරනවා.